යාළුවනේ මෙහෙම ගල අසලට වාහනකින් ගමන් කරන්න පුළුවන්. හැබැයි එතන ඉඳන් මීටර 500ක් පමණ ගමන් කරන්න වෙන්නේ පාගමනින්. මේකට ඇයිදන්නවද පුංචි සීගිරියක් කියන්නේ? අපි යන්නේ බතලේකනේ දැන්. මම ඒකත් ඔයාලට කියන්නම්කෝ. කොළඹ මහනුවරේ පාරේ කඩුගන්නාවේ සිට බලන කල ඈතින් සීගිරියමින් හැඩති පේන හින්දා තමා පුංචි සීගිරිය කියන්නේ මේකට. එය පිහිටා ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක හත්ගම්පොළ ප්‍රදේශයේ. අපි මග දුරක් ඇවිදගෙන ආවට පස්සේ අපිට ගල් වලින් හදන ලද පඩිපෙළක් දැක බලා ගැනීමට හැකියාව ඇත. අපි පඩිපෙළ ටික නැගලා අපි ආවා ලස්සනම තැනකට. යාළුවනේ මෙතෙන් කදු පන්ති ගොඩාරියක් පේනවා. හරි කන්දේ භාගයක් ආවට පස්සේ යාළුවනේ තැන් දෙකක් ඔකට අපිට බලන්න පුළුවන්. සාමදර සඳහා අසුපිනියල්ල බලන්න පුළුවන් ඔකටිට. තවත් කදු ගොඩාරියක් තියෙනවා. මේ කදු වල මම නම් දන්නේ මෙම කන්ද උස අඩි 540ක් පමණ වෙනවා. යාළුවනේ දැක්කනේ මාර ලස්සනයි. කදු පන්ති ගොඩාරියක් ඔකට දැක බලන්න පුළුවන්. ඔය කට්ටිය බතලේ ඇවිල්ලා තියෙනවා නම් ඔය කට්ටිය කදු ගැන දන්නව නම් පාතින් කමෙන්ට් එකක් දාන්න. තවත් දන්න දෙයකින්ට කමෙන්ට් එක බලන්න. හෝ කියන්න මතකුණානේ. යාළුවනේ දැම්ම මේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මකින් subscribe කරලා like එක දාලා ඔයකට කියන්න ඕනේ එක. අන්න වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න. මෙම කදු මුදුනේ ලෙන් විහාරද දැක ගැනීමට පුළුවන්. අපි දැන් යන්න යන්නේ ඒ විහාරෙට. යාළුවනේ බතලේකට නම හැදලා තියෙන්නේ මෙහෙමයි. පර්වතයේ බතල ගෙඩියක් හැඩේ ගන්නා නිසා ඇතැම් පිරිස් පවසන්නේ බතලේගල නමිනි. අනිත් කාරණේ කියන්නේද බත් මුට්ටියක් ලේ පාට වීම නිසා බතලේගල නම හැදිලා තියෙනවලු. අපි දැන් යන්නේ ලස්සන view point එකකට. යාළුවනේ බතලේගල ගැන විස්තරයක් ඔයාලට කියන්න යන්නේ. සුන්දර වනපෙතක් පිහිටා ඇති අතර බතලේගල රක්ෂිතයේ ජෛව විවිධත්වයෙන් වටිනා පාරිසරික රක්ෂිතයක් ලෙස සැලකේ. යාළුවනේ බතලේගල රක්ෂිතය හෙක්ටයාර 10කින් විතර සමන්විතයිලු. මාර ලස්සන ලොකේෂන් එකක් තියෙන බතලේගල. ඔයකට ඇවිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම එන්න. යාළුවනේ බතලේගල කන්දරට අවුසර වැඩි. ඒකින්ද මම දැන් ටුට්ට හාන්සි වුණා. හාන්සිලා වටපිට බලලා දැන් පටන් ගත්තා ෆොටෝ එකක් ගහන්න. යාළුවනේ ෆොටෝ එකක් දැන් ගහලා හෙන කට්ටක් ගාලා පාදට බහගන්න යන්නේ. ලස්සන view point එකක් තියනවා කියලා අපේ මල්ලි එතෙන්ට යන්න තමයි යන්න. යාළුවනේ එතන සෙට් වුණා. අපේ අක්කා සෙට් වුණා. හරි දැන් යාළුවනේ මේ ගහක් ගමින් අපි චුට්ටක් බැහැලා අපි ආවා ලස්සන ලොකේෂන් එකට. යාළුවනේ ලස්සන view එකක් පේන මෙතන ඉඳන්. යාළුවනේ දැන් අපි යන්නේ විසක් මාසේ ගත්ත අපි කඩල. ඒ කඩල කකා අපි ලස්සන view එකක් බලන් තමයි යන්නේ. යාළුවනේ දැන් අපි යන්නේ ගාන්ඩර ගන්න. දැක්ක යාළුවනේ උඩ පැන්න හැබැයි ගාන්ඩර වැදුන්නේ උස නැති හින්දා
යාළුවනේ කරට නැගලා ගාන්ටර ගහන්න යන්නේ. යාළුවෝ කට්ටිය බලන් ඉන්නේ මේ කන්දේ එහා පැත්තේ ලස්සන විවයක් බලලා බලන්න පුළුවන්. අපි එතෙන් දැන් යන්නේ එතෙන්ද. ඔය බලමු එතෙන් ගිහිල්ලා මොන වගේ ලස්සනක් තියෙනවද කියලා. යාළුවෝ මේ තියෙනනේ මේ ඉලුක් වගේ තියෙනනේ. මේ ඉලුක් නෙමෙයි තනිකර පැගිරිමාන තියෙන්නේ යාළුවනේ. ඔය ආයෙ පැගිරිමාන. යාළුවනේ දැන් අපි යන්නේ ෆොටෝ එකක් ගන්න. ඔකට බලන්න ලස්සන ෆොටෝ එකක් මම ගහනවා. ෆෝන් එක ගත්තා. ලස්සන ෆොටෝ එකක් ගත්තා. දැක්කා යාළුවනේ. ලස්සන ෆොටෝ වල සුපිරි ප්ලේස් එකක් යාළුවනේ. දැන් අපි ආවා තැන්න හරියට. යාළුවෝ දැක්කම පේන තැනම පොඩි ගස් තියෙන්නේ. කඳු උඩ කොහමද පොඩි ගස් නේ තියෙන්නේ. මේ පොඩි ගස් අනික ඇන්ගල් එකට දී කන්ද දිනන වලට පේනවනේ. මං ඉන්නේ නිකන් ඇන්ගල් එකට වඩා අර. යාළුවනේ හෙන ලස්සනයි. තනක හුලන් තියෙනවා මේ. මම හඩ කවන්නෙත් එක තමයි මේ හුලන් තියෙන හින්දා ඇහෙන්නේ නැහැ මං කියන එක. ඒ හින්දා යාළුවෝ අතෙන්වත් යන්න ඕනේ. අර තියෙන කට්ටිය ඉන්න පේනවනේ. අපි දැන් උඩට නගිමු. යාළුවනේ අපි කැලෙන් රින් ගන්න යන්නේ ලස්සන වී පොයින්ට් එකක් ගාවට. යාළුවනේ මේක නම් හිතා ගන්න බෑ. හෙන ලස්සනයි. මාත් මේ බතරේ ගාවේ පළවෙනි වතාව යාළුවනේ. ඉතින් මගේ ෆෝන් එකේ බැටරි බැලලා ඉඳලා දැන් අම්මගේ ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරන්නේ. මන්න යන හෙන ලස්සනයි. දැන් ඔකට පෙන්න නැත්නම් තියෙන එක පෙන්නන්නම්. ඒක පෙන්නද්දී ඔකට කියන්න. යාළුවෝ දැක්කනේ පැත්තම පේනවා. යාළුවනේ බලන්න හුලක. හරි යාළුවෝ අතන තමයි වී පොයින්ට් එක. අපි එතෙන් යන්න ඕනේ. එතෙන් යන්න කලින් ඔයාලට කියන්නම් කියවනේ අර දේ. යාළුවනේ අත තියෙනවා තේවත්තක් හදලා ඒක හાર્ඩ් එකයි රවුමක් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ ලස්සන. යාළුවනේ දැක්කද? හાર્ඩ් එකයි රවුමයි විදිහට තමයි තේවත්ත තියෙන්නේ. යාළුවනේ උඩින් බලද්දි තමයි ඒකට පේන්නේ. මේ වීඩියෝ එක බලන යාළුවනේ ලයික් එකක් දාලා ෂෙයා කරලා හැමෝටම ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කරන්න ඕනේ ඔක්කොම කරලා යාළුවනේ අපි එහෙනම් ගිහින් එන්න බා